මේ බටනලාව වාදනය කරන මගේ පෞද්ගලික අත්දැකීමක් මේක. මට අවුරුදු 6 දී තමා මගේ තාත්තා අපිව දාලා යන්නේ. එතෙන් පටන් මගේ රත්තරන් අම්මා විඳ දුක මේ ගීතයේ ඇතුළත් වෙලා තියෙනවා. කොයි තරම් දහදුකක් වින්දද අපිව රැක බලා ගන්නට. කොච්චර තාඩන පීඩන එල්ල වුණත් අපිව හැරදාලා ගියේ නෑ මේ මගේ අම්මා. අපිට පණ වගේ ආදරය කරා. අපිව රැක බලා ගත්තා. අපිව එක වේලක්වත් බඩගින්නේ තිබ්බේ නෑ මේ අම්මා. ඉගවට ගිහිල්ලා නිලුම් අල ගලවලා අපට කන්න දුන්නා. ඕලු ගෙඩි ගෙනල්ලා ඕලු බත් හදලා අපට කන්න දුන්නා. තල් ගෙඩි වලින් තල් පිනාටු හදලා ඒ තල් පිනාටු විකුණලා ගන්න මුදලින් අපට කන්න දුන්නා. තාත්තා හිරගේ ඉද්දී මාව ගහක අත්තක තොටිල්ලයක් හදාගෙන තොටිල්ලේ තියාගෙන තමා අම්මා හේන් වැඩ කරලා තියෙන්නේ අපිව රැක බලා ගන්නට. උදේ ඉඳන් හවස් වෙනතුරු හේනේ වැඩ කරලා මහන්සි වෙලා ගෙදර එන අතරතුරේ ඒ පාරේ සතෙකුට අටවා තිබුණු ගිනි බටයක් අම්මගේ කකුල වැදිලා ඒ ගිනි බටේ පත්තු වෙනවා. අපේ වාසනාවට සබහාදාමේ ආශිර්වාදයට අම්මට කිසිදු හානියක් සිදු වුණේ නැහැ. කවදාකවත් ඉඳුල් වතුර ටිකක් ගහකට විසි කරන්නේ නැතුව අපතේ යවන්නේ නෑ මේ අම්මා. උදේ පාන්දරින් අවදි වෙලා මී ගස්වල මල් අහුලලා පැණි හදලා ඒව විකුණලා අපට කන්න දුන්නා. මී යට අහුලලා මී තෙල් හිඳලා ඒව විකුණලා අපට කන්න දුන්නා. මී යට විකුණලා අපට කන්න දුන්නා මේ අම්මා. කිසිම ආහාරයක් අපතේ නොයවන මේ අම්මා මෑකරල් කරලා බණ්ඩක්ක කරලා බටු ගෙඩිය දඹල කරලා ආදී වශයෙන් එක්කහු කරලා හදන හත්මාලුව කෑවහම පුදුම රසක් එන්නේ. ඉතින් ඔයාලා කියන්නේ මේ වගේ ආදරණීය අම්මා කෙනෙකුට දරුවන් විදියට අපි කොයි ආකාරයට සැලකිය යුතුද කියන එක කමෙන්ට් එකකින් වචන ටිකක් ගලපන්න කියලා මම ඉතාමත්ම ආදරෙන් ඉල්ලා සිටිනවා මගේ ආදරණීය සියලු දෙනාටම.